political, media, geography කරේ. එතකොට geography ගත්තොත් geography සර්ගේ මුලින් ඉඳන් මම ක්ලාස් ආවේ නැහැ. ඒ වෙද්දිත් මම කළුතර තිබ්බ කළුතර ක්ලාස් තමයි සර්ගේ ආවේ. ඒ වෙද්දිත් කළුතර තිබ්බ ක්ලාස් ඔක්කොගේ වගේ මම geography වලට ගියා. සර්ගේ වගේ උගන්වන තරම් මට සැටිස්ෆුන්නේ නැහැ එකක්වත්. ඊට පස්සේ යාළුවෙක් කියලා තමයි සර් ක්ලාස් බලන්න ආවේ. ඒකත් සර් ක්ලාස් එක try කරලා බලන්න ඒක කොහොමද කියලා බලන්න තමයි ආවේ. කියලා දන්නේ සර් උගන්වන විදිය. ආපු පළවෙනි දවසේ මට සර් මාර විදියට ඒ කියන්නේ උගන්වන විදිය මාර විදියට මට ඒක දැනුණා. එතකොට ටියුට් පවා මාර විදියට මම ඒ කියන්නේ එක සර් කෙනෙක්වත් ඔය වගේ පිළිවෙලට දෙන්නේ අපිට ඒක හරි හිතනවා අනේ මේ අනවශ්‍ය ලකුණු තියෙන්නේ පාඩම් කරන්න බැරි කියලා අපිට ඒක හරි හිතෙනවා. සර්ගේ මොනට කිව්වද අපි අලුත් එකක් කතා කරලා තියෙනවා අයියෝ මෙච්චර කරුණු මොකටද අනිත් සර්ලාගේ මේ වගේ නෑනේ කියලා අපි මේ කතා කරලා තියෙනවා ඒ දැන් තමයි අපිට තේරෙන්නේ මේ වගේ අනවශ්‍ය කරුණු තියෙන එක නෙමෙයි මේකේ තියෙන්නේ ඇත්තටම මේවා පාඩම් කරන්න ඕනේ අපිට මේ විභාග ලියද්දි තමයි තේරෙන්නේ මේ වගේ දේවල් දැම්මම තමයි තව කෙනෙක්ගේ පේපර් එකට අපේ පේපරේ දේවල් තියෙනවනේ ඒකෝට අපිට රෑන්ක් එකට යන්න ඒක මේ ගොඩක් වැදගත් වෙනවා ඒ වගේම තව ගත්තොත් සර්ගේ පේපර්ස් එක බලද්දි ඒ පේපර් එක නම් ගේමක් නෑ ඒ තරම් සර්ගේ පේපර් සමාන සර්ගේ පේපර්ස් වලට 75 ගන්න කියන්නේ ඒ පේපර් එකට ඒකක් අනිවාර්යෙන්ම ඒ තරම් සර්ගේ පේපර් අමාරුයි ඒ කියන්නේ ඒ වගේම සර්ගේ කැපවීම ගත්තොත් සර්ගේ කැපවීම තමයි අද මේ වගේ ඉස්සරහ එකක් තියෙන්නේ අපිට තේරෙන්නේ ඒකට තේරෙන්නේ ඒක මොනවද කියලා තමයි හිතෙන්නේ දැන් තමයි අපිට තේරෙන්නේ ඇත්තටම සර් කරපු දේවල් නිසා තමයි අපිට මේ වගේ ඉස්සරහ එකක් තියෙන්නේ මට O level වලට S පවා තියෙනවා. ඉතින් ඒක තියලා මම මේ වගේ ඉස්සරහට ගත්තම වලට වැරකමක් නැහැ. ඇත්තටම O level මහත් දෙයක් නෑ මට. රිසල්ට් එක මේ ඒ තුනයි වගේ තියෙන S පවා තියෙනවා. ඉතින් එහෙම කියලා මම ඩිස්ට්‍රික්ට් 112 එකේ තියෙනවා. ඔයාලට ගන්න පුළුවන් ඒක. ඒ වගේම ගොඩක් අය ගොඩක් දේවල් එලකර කාර්යවල ජීවිතේට ගොඩක් දේවල් අභියෝග එන්න පුළුවන්. මගේ ජීවිතේටත් ඒ වගේ ආවා. ගොඩක් ප්‍රශ්න කියන්නේ දේවල් ළඟායකින් ගොඩක් එහෙම ප්‍රශ්න තිබ්බා. එහෙම තියාගෙනත් අපි කියන්නේ මගේ ජීවිතේ මගේ යන්න පුළුවන් පරිමතරට මම ගියා. ඔයාලට ඔයාලගේ ජීවිතවලට ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේ හිතන්නේ නැතුව ඔයාලට යන්න. තමන්ට තමන් විතරයි ඉන්නේ. කවුරු ඔයාලගේ ජීවිතවලින් ඈත් වුණත් කවුරු ඔයාලගේ ජීවිතවලින් ගියත් මුලින්ම තමන්ගේ ජීවිතේ හදාගෙන ඉන්න. අනිවාර්යයෙන්ම ඔයාලට ඔයාලා යන්න. ඒ වගේ විතර ඇත්තටම මගේ ඉස්සරහට අවුස්සුව මගේ අම්මගේ තාත්තගේ ඇස්සල මුනේ කඳුළු මාව වදාගත්ත විදිය ඒ දැනුම හැංගීම ගත්තේ ඇත්තටම එදා තමයි ඇත්තටම ඒ කියලා වචන වලින් කියන්නේ ඇත්තටම ඒක මානෙ කියලා දැනනවා මොකද අපිට ඒගොල්ලන්ගේ ලෝකෙම තියෙන වගේ හැංගීමක් තමයි දැනන්නේ මගේ අක්කත් කැම්පස් ඉන්නේ එතකොට දෙන්නම පාඩම් මම හැරට මාර්ම හැංගීමක් දැනනවා ඔයාලගේ අම්මගේ තාත්තට ඒ හැංගීම දෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔයාලගේ හිතේ තියෙන ඒ විදිහට ඔයගොල්ලෝගේ හිතේ තියෙන දැනට යන්න ශක්තිය ධෛර්යය ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ පාඩම් කරපු විදිය ගත්තොත් මම ඉතල එහෙම ලොකෝ ටියුට් පාඩම් කරන කෙනෙක් නෙමෙයි. ගොඩක් ෂෝට් නෝට් අරගෙන තමයි පාඩම් කරන්නේ. ගොඩක් අර රූප එහෙම ඇඳලා ගිහිල්ලා ගොඩක් බිත්ති වල ගහලා ඒ විදිහට තමයි පාඩම් කරන්නේ. ගොඩක් ඉතින් ටියුට් පාඩම් කරන්නේ ෂෝට් නෝට් වලින් තමයි පාඩම් කරන්නේ. බූරූප ගත්තොත් සර් කියලා කියනවානේ බූරූප පිටුවේ භාගයක් අරගෙන අදින්න මේ වගේම අවුට්ලයින් වල ප්ලෑනින් අදින්න ඒ විදිහට මම පේපර් එක කරා. ඒ විදිහට හොරත් කරන්න මොකද තව කෙනෙක්ගේ පේපර් එකට වඩා අපේ පේපර් දෙයක් තියෙනවා කියලා අරකට උඩ පෙන්නනවා. ඒ වගේම අනු ගොඩක් ඉතල රැන්ක් එකක් ගන්න ඔයාලට ඒක ගොඩක් උගලක් කරනවා. ඒ වගේම ප්‍රස්තාර ගත්තොත් ප්‍රස්තාරත් ඒ විදිහටම සර් කිව්වා අවුට්ලයින් අදින්න. මුලින් ප්‍රස්තාර අදිද්දි මම මුලින් වටේ බෝඩර් එක හරියට ඒකට වටේ ගහලා ඉරක් ගන්න තියෙන්නේ. ඒක ගහලා තමයි ප්‍රස්තාර අදින්න ගත්තේ. සර් ඉස්සර කරලා තියෙනවා. ඊතර හදන්න ගලින් තාප් එක හදනවා කියලා. ඊට පස්සේ ටිකට් තමයි ප්‍රස්තාර පොඩ ගහගත්තේ අපි. සර් කිව්වා තමයි ප්‍රස්තාර අදින්න ගත්තේ. ඒක මුල් කාලේ ගත්තොත් පොඩි ප්‍රස්තාර අදින්න තේරෙන්නේ. සර් හිතුවා ප්‍රස්තාර නීට් එකට අන්තිමට ලස්සනට තලු බෑනේ. ලස්සනට කොටේ අවුට්ලයින් හදලා ඊට පස්සේ පාඩ කරලා ලස්සනට අදින්න අපිට හදලා දුන්නේ සර් තමයි. වෙන එක ගුරුවරයෙක්වත් ඔය විදිහට හදලා දෙන්නේ නැහැ. මොකද මට ඒක අත්දැකීමෙන් කියන්නේ ඒ ලෙවල් පේපර් එක දවසේ සමහර
විදිහට පරිවාරය ගාවා සර්ගේ අනුමාන වරදින් විදිහක් නෑ ඒ විදිහටම ගත්තත් ඒ වගේම ගත්තත් අර සර්ගේ කෙනෙක් සර් ගාවට ආපු